අපි කවුරුත් සමස්තයම ගත්තයින් පස්සේ අපේ ජීවිතවල අපි හැරිලා බලනකොට අපට කවුරුත්ම නැහැ ඇත්තට. තමන් හිතට තම අතමේ සෙවණැල්ල කියලා අපේ ජනවහර තියෙන්නේ ඒකමයි. 1950 වර්ෂයේ මැයි මස 22 වනදා මාතර දෙනියායේ රඹුකන නම් වූ සුන්දර ගම් පියසේදී බී.එල්. සයිමන් සහ සොබනා හාමි යුවලට දාව ආනන්ද ලියනගේ කුල කුමරුවා ජන්මලාභය ලැබුවා. සිය මූලික අධ්‍යාපනය මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාසලෙන් ලබාගත් මෙම කුල කුමරුවා කුඩා කල සිටම පරිසරයට මෙන්ම සාහිත්‍යයට දැක්වූයේ දැඩි ඇල්මක්. සංසාරගත පුරුද්දකට මෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කැපවීමට තීරණය කළ මේ කුල කුමරුවා ගාල්ල හෙට්ටචොල පිරිවෙනින් හා පැප්ලියාන සුනෙත්‍රා දේවී මහා පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා රඹුකන සිද්ධාර්ථ නමින් උතුම් වූ පැවිදි බිමට ප්‍රවිෂ්ඨ වුණා. පිරිවෙන් අධ්‍යාපනයෙන් පසු කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ බෞද්ධ දර්ශනය පිළිබඳව විශේෂ ගෞරව උපාධියක් ලබා ගැනීමට සමත් වනවා. සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ තුළ වූ සහජ ලේඛන කෞශල්‍ය සහ කාව්‍ය නිර්මාණ ලිවීමේ හැකියාව වඩාත් තියුණු වූයේ මේ වකවානුවේදී. යනුව සිළුමිණ සහ නවයුගියවෙනි ප්‍රමුඛ පෙළේ පුවත්පත් සහ සංගරාවලට ලිපි සහ කවි සපයමින් එකල සිටි ප්‍රමුඛ ලේඛකයන් හා ඇසුර ගොඩනගා ගැනීමට රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේට හැකි වුණා. ජනමාධ්‍ය සහ සාහිත්‍ය පිළිබඳව ලැබූ ඒ පදනම පසුකාලීනව සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ ගීපද රචනා ශ්‍රේෂ්ත්‍රයට අසමසම ආලෝකයක් සැපයුවා. 1987 වර්ෂයේ ශ්‍රී ලාංකේය සුගම සංගීතයේ රන් සලකුණක් සනිටුහන් කරමින් සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ සංසාරයේ අපේ ප්‍රථම කැසට් පටය එළිදැක්වුවා. හුදෙක් විනෝදාස්වාදයට එහා ගිය බෞද්ධ සංකල්පනා සහ මානුෂීය බැඳීම් මුසු වූ ගී යාතිකා සංකල්පය මෙරට ප්‍රේක්ෂකයා වැළඳගත්තේ අතිශය ආදරයෙන්. සෙමින් සැලෙනසී යසෝදරා එච්.එම්. ජයවර්ධන, ප්‍රේමසිරි කේමදාස, රෝහණ වීරසිංහ වැනි සංගීත වේදීන්ගේ සොර රටාවලට එකතු වූ සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ පදවැල් බුදු හාමුදුරුවෝ අපි දකින්න නැති මේ ඉරහඳ යට හමු වී සෙනෙහස පුදා පිපෙනා මලකට පන්සලේ පල්ලියේ සියක් ආයු ලැබ ආදී ගීත සිය ගණනක් ජන හදවත් තුළ නොමැකෙන ලෙස සටහන් වුණා. සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ පද රචනාවල තිබූ විශේෂත්වය වූයේ ගැඹුරු බෞද්ධ දර්ශනය අතිශය සරල සුගම ජනවහරට පෙරලීමයි. සමාජයේ බිඳවැටෙන මානුෂීය සබඳතා, මව්පිය සෙනෙහස සහ සංසාරයේ අනිත්‍ය බව සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ පෑනෙන් අලංකාර ලෙස අකුරු වුණා. සිනමා ශේෂ්ත්‍රයටද සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගෙන් ලැබුණේ අමිල දායකත්වයක්. සඳකඩ පහන චිත්‍රපටයට රචනා කළ පෙර සංසාරයේ ගීතය වෙනුවෙන් සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ ස්වර්ණමය සරසවි සම්මානයෙන්ද පිදුම් ලැබුවා. එමෙන්ම ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ සැඩ පහරක්සේ එකමුතු වූදා ගීතය වෙනුවෙන්ද සම්මානයෙන් පිදුම් ලැබුවා. ගීතයට පමණක් නොව ග්‍රන්ථකරණයටද පෙළඹුණු සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ සසර දනව්ව ගීපද සංග්‍රහය රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ඇගීමට ලක් වුණා. කලාකරුවෙකුට එහා ගිය යතිවරයාණන් වහන්සේ නමක් ලෙස ශාසනික වගකීම්ද සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ නොපිරිහෙලා ඉටු කළා.
පන්සලේ පල්ලියේ වෙනි ගීත හරහා ජාතික හා ආගමික සහජීවනය වෙනුවෙන් සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ නැගූ හඬ බෙදී වෙන් වූ සමාජයකට ලබා දුන්නේ පූර්වාදර්ශී මඟ පෙන්වීමක්. පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනු පිළිමදා ගැප්පෙනේ ලෝකයක් දනලැමු. බෞද්ධයා මාධ්‍ය ජාලයත් සමග එක්ව සම්බෝධී ගී සමාධී වැඩසටහන හරහා සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාවගේ අවුල් වියවුල් වූ මනස සුවපත් කිරීමට මහඟු මෙහෙවරකද නිරත වුණා. අනිච්චාවත සංකාරා යන්න නැවත නැවතත් ලොවට පසක් කරමින් දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය සංගීත අමරේ අමරණීය සලකුණක් තැබූ පූජ්‍යපාද රමුක්කන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ ඊයේ අපවත් වුණා. සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ භෞතික දේහය අප අතරින් සමුගත්තද ස්වාමින් වහන්සේ තබා ගිය ඒ අමිල ගීපද සංකල්පනා බොදු හැඟීම් සහ මානුෂීය දයාව දනවන සොරයන් කිසිදා නැකී යන්නේ නැත. Thank you for watching Sri Lanka's first and only Buddhist news bulletin. Stay connected and stay informed with Susambesha News. Join us on the Susambesha News YouTube channel and Facebook page. Sri Lanka's first and only Buddhist news bulletin, Susambesha News.